Destiny Migration Solutions, your trusted partner in Australian migration. Destiny Migrations YouTube නාලිකාවේ අද වැඩසටහනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Sponsored Parent Visa Subclass 870 visa එක ගැන. මේ visa එක available වෙන්නේ Australian permanent resident කෙනෙක්ගේ, citizen කෙනෙක්ගේ හෝ eligible New Zealand citizen කෙනෙක්ගේ දෙමව්පියන්ට පමණයි. ඔස්ට්‍රේලියාවට දෙමව්පියන්ට එන්න permanent visa options තිබුණත් සමහර දෙමව්පියන්ට අයදුම් කරන්න බෑ මේ ඔක්කොම requirement satisfy කරන්න බැරි නිසා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ balance of family test එක meet කරන්න බැරි නිසා. ඒ කියන්නේ අවම වශයෙන් පවුලේ දරුවන් 50%ක්වත් Australian citizen කෙනෙක්, permanent resident කෙනෙක් හෝ eligible New Zealand citizen කෙනෙක් වෙන්නේ නැත්නම් ඔබට මේ permanent visa option එකට apply කරන්න බෑ. ඒ වෙලාවට තියෙන හොඳම visa category එකක් තමයි මේ subclass 870 visa එක. subclass 870 visa එක temporary visa එකක්. ඔබට apply කරන්න පුළුවන් අවුරුදු 3කට එකවර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්න ඕ අවුරුදු 5කට එකවර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්න. subclass 870 visa එකකට apply කරන්න stages දෙකක් තියෙනවා. පළවෙනි stage එක තමයි මේ visa එකට sponsor කරන ඒ sponsor eligible sponsor කෙනෙක් වෙලා ඒ sponsorship application එකක් approve කරගන්න ඕනේ. eligible sponsor කෙනෙක් වෙන්න තියෙන පළවෙනිම සාධකය තමයි ඔබට තියෙන්න ඕනේ මේ taxable income එකක්. පහුගිය ෆයිනෑන්ෂල් ඉයර් එකේදී 83484.80කට වැඩියෙන්. මේ taxable income එක ඔබට තනියෙන් satisfy කරන්න බැරි නම් ඔබගේ partner කෙනෙක් එක්ක හෝ සහෝදරයෙක් එක්ක මේ income එක satisfy කරන්න පුළුවන්. හැබැයි අවම වශයෙන් මේ income එකකින් 50% මේ sponsor මේගේ taxable income එකකින් ලැබෙන්න ඕනේ. Destiny Migration Solutions, your trusted partner in Australian migration. Subclass 870 visa එකකට apply කරන්න කලින් ඔබ මතක තියාගත යුතු කරුණක් තමයි මේක temporary visa එකක්. මේ visa එකේ work rights හම්බ වෙන්නේ නැහැ. ඔබට తాවකාලිකව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින්න තමයි මේ subclass 870 visa එක ලබලා දෙන්නේ. ඔබ බලාපොරොත්තු වෙනවා නම් permanent residency option එකකට apply කරන්න ඔස්ට්‍රේලියාවේ එහෙමනම් මේ subclass 870 visa එකක් දාන්න කලින් ඔබේ දෙමව්පියන් ඒ permanent residency visa වලට apply කරලා ඉන්න ඕනේ. subclass 870 එකක් දැම්මයින් පස්සේ permanent parent visa එකකට apply කරන්න බෑ. ඔබගේ application එක invalid වෙනවා. එහෙම නැත්නම් ඔබ මේ 870 visa එක cease වෙනකන් ඉන්න ඕනේ. ආපහු permanent visa option එකක් බලන්න. subclass 870 visa එකක් apply කරනකොට stages දෙකක් තියෙන නිසා පළවෙනි stage එක තමයි sponsor apply කරන්න ඕනේ approved sponsor කෙනෙක් වෙන්න මේ sponsorship application එක. sponsorship application එකක් apply කරනකොට ඔබගේ taxable income එක බලනවා වගේම තමයි character එක ගැන සලකලා බලනවා. sponsorship application එකක් approve වුණාම මාස 6ක කාලයක් තියෙනවා මේ දෙමව්පියන්ට subclass 870 කියන visa එකට apply කරන්න. මේ subclass 870 කියන visa එකක් ඔබට ලබලා දෙනකොට සලකලා බලන කාරණා කීපයක් තියෙනවා. එක කාරණයක් තමයි ඔබට සැලකිය යුතු ආර්ථික මට්ටමක් තියෙනවද මේ subclass 870 visa එක තියෙන period එක තුල ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න. මේකට sponsorගේ taxable income එක බලනවා වගේම තමයි ඔබට තියෙන ආර්ථික පහසුකම මෙහිදී සලකලා බලනවා. ඒ වගේම තමයි subclass 870 visa එකක් රඳා පවතින කාලය තුල ඔබ ඊට අනුකූලව health insurance එකක් maintain කරන්න ඕනේ. ඒක නිසා visa එක grant කරන්න කලින් අපි ඒ subclass 870 visa එකට අදාළ health insurance එකක policy එකක් ලබලා දෙන්න වෙනවා. අනිත් එක තමයි ඔබ ඔස්ට්‍රේලියාවට කලින් ඇවිත් තියෙන දෙමව්පියෙක් නම් ඔබගේ immigration history එකත් සලකලා බලනවා. මොකද මේ subclass 870 visa එක temporary visa එකක් නිසා මේ visa එක ලබලා දෙනකොට consider කරනවා ඔබගේ බලාපොරොත්තුව ඔස්ට්‍රේලියාවේ తాවකාලිකව රැඳී සිටින්නද කියලා. ඒක නිසා පහුගිය immigration history එක වගේම ඔබට ඔස්ට්‍රේලියාවට තියෙන සම්බන්ධතා ආපහු home country එකට යන්න එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට යන්න ඔබට තියෙන බැඳීම ඒ වගේ දේවල් සලකලා බලනවා. මේ subclass 870 visa එකක් අයදුම් කරන්න පුළුවන් කාලය අවුරුදු 3ක් හරි 5කට හරි එකවර අයදුම් කරන්න පුළුවන් වුණත් මේ visa එක ලබලා දෙන උපරිම කාලය වෙන්නේ අවුරුදු 10ක්. ඔබ අයදුම් කරන කාල ප්‍රමාණය අනුව මේ visa එකට ගෙවන second visa application fee එක වෙනස් වෙනවා.
මේ සබ් ක්ලාස් 870 වීසා එක ඔබ ලබාගෙන ඉවර වෙලා ඔබට ආපහු පුළුවන් තව පාරක් සබ් ක්ලාස් 870 වීසා එකකට ඇප්ලයි කරන්න. හැබැයි ඔබ ඕස්ට්‍රේලියාවේ ඉඳලා නම් ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන්න ඕනේ ආපහු මේ සබ් ක්ලාස් 870 වීසා එකට ඇප්ලයි කරන්න. ඒ වගේම ඕස්ට්‍රේලියා පළවෙනි සබ් ක්ලාස් 870 වීසා එක එක්ස්පයර් වුණොත් ඔබ ලංකාවට ගියපු දවසේ ඉඳලා හෝ වීසා එක එක්ස්පයර් වෙච්ච දවසේ ඉඳලා දවස් 90ක ඇතුළත කාලයක් ඔබට රැඳී සිටින්න වෙනවා දෙවෙනි සබ් ක්ලාස් 870 වීසා එකට ඇප්ලයි කරන්න. දැන් මම මේ කතා කරේ සබ් ක්ලාස් 870 වීසා එක ගැන. මේ එපිසෝඩ් එක කන්ක්ලූඩ් කරන්න කලින් මම කැමතියි පොඩි සමරි එකක් දෙන්න. මේ සබ් ක්ලාස් 870 ස්පොන්සර්ඩ් පේරන්ට් වීසා එක මේක ටෙම්පරරි වීසා එකක්. ස්ටේජස් දෙකකට තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. පළවෙනි ස්ටේජ් එකේදී ස්පොන්සර් ඇප්ලයි කරනවා මේ ස්පොන්සර්ෂිප් ඇප්ලිකේෂන් එකකට. ඒකෙදී සලකලා බලන පළවෙනිම කරුණක් තමයි ස්පොන්සර්ගේ මේ ටැක්සබල් ඉන්කම් එකක් තියෙනවද යට. එහෙම නැත්නම් ඒක සැටිස්ෆයි කරන්න පුළුවන් තමන්ගේ පාර්ට්නර් කෙනෙක් හෝ සහෝදරයෙක් සහෝදරියෙක් එක්ක. ඒ වගේම තමයි ස්පොන්සර්ගේ කැරක්ටර් එකත් මේ වෙලාවේදී සලකලා බලනවා. ස්පොන්සර්ෂිප් එකක් අප්‍රූව් වුණාම ඔබට මාස 6ක කාලයක් තියෙනවා මේ සබ් ක්ලාස් 870 වීසා එකට ඇප්ලයි කරන්න. සබ් ක්ලාස් 870 වීසා එකට ඇප්ලයි කරනකොට ඔබ මතක තියාගත යුතු කරුණක් තමයි මේ වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් ඕවර්සීස් ඉඳලා ඕස්ට්‍රේලියාව ඇතුළේ ඉඳලා ඔබට ඇප්ලයි කරන්න ඕන නම් විශේෂ අප්‍රූවල් එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් විදිහ තමයි මේ වීසා එක ඇප්ලයි කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටත ඉඳලා. මේ වීසා එකේ තියෙන තව කාරණාවක් තමයි මේකෙදි තියෙන්නේ අඩු මේ ප්‍රොසෙසිං ටයිම් එක අනිත් පේරන්ට් වීසා ඔප්ෂන්ස් වලට වඩා. ඒක නිසා මේ ස්පොන්සර්ෂිප් එකක් අප්‍රූව් වෙන්න මාස 3ක් 6ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සබ් ක්ලාස් 870 වීසා එක අප්‍රූව් වෙන්න මාස 5ක් 8ක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට මේ සබ් ක්ලාස් 870 වීසා එකක් ලැබලා දෙනකොට ඔබට තියෙන්න ඕනේ ආර්ථික පහසුකමක් මේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාල පරිච්ඡේදය තුළ ඔබගේ ඒ කටයුතු කරගන්නට. ඒ වගේම තමයි හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් මේන්ටේන් කරන එක අනිවාර්ය වෙනවා. ඒක තමයි මේ වීසා එකේ තියෙන කන්ඩිෂන් එක. ඒ වගේම තමයි ඔබගේ ඉමිග්‍රේෂන් හිස්ටරි එකත් සලකලා බලනවා මේ සබ් ක්ලාස් 870 වීසා එකක් ලබලා දෙනකොට. මේ වැඩසටහනින් ලබලා දෙන්න පුළුවන් උපදෙස් ප්‍රමාණය සීමා සහිත නිසා ඔබ එලිජිබල් ස්පොන්සර් කෙනෙක්ද? එහෙම නැත්නම් මේ සබ් ක්ලාස් 870 වීසා එකකට ඔබගේ දෙමව්පියන්ට අයදුම් කරන්න පුළුවන්ද කියලා බලන්න ඔබට පුළුවන් ඩෙස්ටිනි මයිග්‍රේෂන් සොලියුෂන්ස් ආයතනයේ අප වෙත අමතන්නට. අපි සෝදානම් ඔබට අවශ්‍ය ඒ කාරණා කටයුතු සම්පූර්ණ කළ දෙන්න. බොහොම ස්තුතියි. Destiny Migration Solutions, your trusted partner in Australian migration.